හරි අපි channel එකත් එක්ක විතරයි ඉන්නේ යාළුවෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපිට අරගෙන තවත් අලුත් එක් වීඩියෝ එකක් එක්ක. ඉතින් මේ වීඩියෝ එකේදී අපි ඔයාලත් එක්ක කතා කරන්නේ ඔයාලගේ ප්‍රදේශයට කොහොමද කාලු ගුණය බලපාන කියන එක පිළිබඳව. ඉතින් මේකට මම පාවිච්චි කරන්නේ පොඩි ඇප් එකක් ඔයාලගේ ෆෝන් එකේම තියෙන. ඉතින් ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි හෙට දවස කොහොම වේද නැත්නම් ඉස්සරහට මොකක් වේද වැස්ස වහීද එහෙම නැත්නම් පායයිද කොහොමද කාලගුණ තත්ත්වය සිද්ධ වෙන කියන එක ගැන. ඉතින් ඔයාලා දන්නවා කාලගුණය කියලා කියන්නේ මේ තප්පරෙන් තවත් තප්පරයකට වෙනස් වෙන දෙයක්. ඉතින් මේ මම කියන්න යන දේත් 100%ක්ම හරියන්නේ නැහැ. 75ක් 80ක් වගේ ප්‍රමාණයක් මේක හරියන්න ඉඩ තියෙනවා. ඉතින් මම මේක එක්ස්පීරියන්ස් කරපු දෙයක් මේ ඇප් එක තුලින්. මේක ගොඩක් දුරට හරි ඉන්ෆෝමේෂන් ලබා දෙනවා. ඉතින් ඔයාලත් මේක පාවිච්චි කරලා බලන්න. ඉතින් මේක ඔයාලගේ ෆෝන් එකේ තියෙන ඇප් එකක් වෙදර් කියලා. ඉතින් මේකෙදී ඔයාලට බලා ගන්න පුළුවන් මේ වෙදර් එක කොහොමද ඉස්සරහට හැසිරෙන්නේ කියන එක පිළිබඳව. ඉතින් ඔයාලගේ Samsung ෆෝන් එකක් නම් තියෙන්නේ මේ විදිහට බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලගේ වෙනත් ෆෝන් එකක් තියෙනවා නම් ඔයා වෙදර් කියලා ටයිප් කරන්න. ඊට පස්සේ වෙදර් ඇප් එකක් ලබාගෙන ඔයාලට පුළුවන් මේ වැඩේ කරගන්න. ඉතින් මං ගාව තියෙන Samsung ෆෝන් එකක් හින්දා මම මේ විදිහට වෙදර් එකට යනවා. ඉතින් මම මේ විදිහට ෂෝට් කට් එකක් අරගෙන තියෙන්නේ. මේක ඔයාගේ ෆෝන් එකේ නැත්නම් ඔයාලට පුළුවන් මේ ස්ක්‍රීන් එක උඩ ක්ලික් කරගෙන ඉන්න. ක්ලික් කරලා පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතන පල්ලෙන් බලා ගන්න පුළුවන් wallpaper and style themes මේ විදිහට ඔප්ෂන්ස් හතරක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ තුන්වෙනියට තියෙනවා widgets කියලා ඔප්ෂන් එකක්. ඔයා මෙතන ක්ලික් කරන්න. ක්ලික් කරලා පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේක පල්ලෙහාට යන්න. පල්ලෙහාට ගියට පස්සේ ඔයාලට weather කියන එක බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතන තියෙනවා උඩින්ම search bar එකක්. ඔයා මෙතන type කරන්න weather කියලා. මම මේ විදිහට WE type කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් weather කියලා ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන තියෙනවා arrow එකක් පොඩි. ඔයා මෙතන ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මේ විදිහට ස්ටයිල් ටිකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට මේ කැමති ස්ටයිල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයා මේ ස්ටයිල් එක උඩ ක්ලික් කරාට පස්සේ මෙතන එනවා add කියලා බටන් එකක්. ඔයා මෙතනින් ඇඩ් කරන්න. ඊට පස්සේ ඔයාගේ හෝම් පේජ් එකට මේක ඇඩ් වෙනවා. ඉතින් මම මේ වෙද්දිත් මේක ඇඩ් කරගෙන තියෙන හින්දා මම ආපහු ඇඩ් කරගන්න යන්නේ නැහැ. මම මේ විදිහට බැක් වෙනවා. ඊට පස්සේ මට මේ විදිහට ඇවිල්ලා තියෙන මේ අයිකන් එක උඩ ක්ලික් කරනවා. ක්ලික් කරලා පස්සේ මට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ ලොකේෂන් එකට කොහොමද වෙදර් එක බලපාන්නේ කියලා. ඉතින් ඔයාගේ ටවුන් එක මෙතනට ඇඩ් කරගන්න ඕනේ ඉස්සෙල්ලාම. ඒකට ඔයා යන්න මෙතන තියෙනවා පොඩි ඉරි කෑලි තුනක් උඩින්ම. ඔයා මෙතන ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන පල්ලෙන් තියෙනවා manage location කියලා ඔප්ෂන් එකක්. ඔයා මෙතන ක්ලික් කරන්න. ක්ලික් කරලා පස්සේ මේ විදිහට manage locations වලට redirect වෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ උඩින්ම තියෙනවා plus mark එකක්. ඔයා මෙතන ක්ලික් කරලා ඔයාගේ location එක select කරගන්න. ඊට පස්සේ ඔයා මෙතන ඔයාගේ city එක හරිය මතත ඔයාගේ location එක මේකට enter කරගන්න. ඉතින් මම මේ විදිහට මගේ town එක type කරනවා. type කරලා පස්සේ මට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ක්ලික් කරන්න. ක්ලික් කරලා පස්සේ මේක searching වෙලා මේකට add වෙනවා. හරි ඊට පස්සේ මම මේකෙන් බෑක් වෙනවා. බෑක් වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ ලොකේෂන් එක මේකට ඇඩ් වෙලා තියෙනවා. හරි ඊට පස්සේ මේකේ පල්ලෙහාට යන්න. පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලට මෙන්න මෙතනදී බලා ගන්න පුළුවන් today Tuesday Wednesday කියලා මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මේ today කියලා කියන්නේ අද දවස. මම සඳුදා දවසක තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඊට පස්සේ මට බලා ගන්න පුළුවන් අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා මේ විදිහට කොහොමද මේ තත්ත්වය තියෙන්නේ කියලා. ඒකට බලා ගන්න පුළුවන් අද දවස today කියන එක 24ක් තමයි වැස්ස පවතින්නේ. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් ඊට ඉස්සරහින් තියෙනවා දවල් සහ රාත්‍රී කාලය කොහොමද කියලා. හරි ඊටත් ඉස්සරහින් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් දවල් කාලේ කොච්චර ප්‍රමාණයකට උෂ්ණත්වය තියෙනවද, ඒ වගේම රාත්‍රී කාලයේ කොච්චර උෂ්ණත්වයක් තියෙනවද කියන එක. හරි ඊට පස්සේ තියෙනවා Tuesday කියලා. ඉතින් මේතේදී ඔයාලට බලා ගන්න පුළුවන් 83ක් තියෙනවා වැස්ස වැසීමේ සම්භාවිතාවය. ඉතින් මේක ගොඩක් වෙලාවට හරියයි කියලා හිතෙනවා. මම දන්න විදිහට නිවුස් වලත් හෙට දිනේ සහ අනිද්දා හින් අනිද්දා මේ දවස් ටිකේ වහිනවා කියලා නිවුස් එකක් ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මේ ඇප් එකෙත් පෙන්නනවා හෙට සහ ඉස්සරහට දවස් වලට වහිනවා කියලා. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් දවල් කාලයේ සහ රාත්‍රී කාලයේ යන වැස්ස ලැබෙනවා කියලා මේ ඇප් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මේක තවත් පල්ලෙහාට ගියොත් මැප් එක දීලා තියෙනවා අපිට. මේ මැප් එකට ක්ලික් කරන්න ඔයා ක්ලික් කරාට පස්සේ මේක Google Chrome එකට redirect වෙනවා. ඒ වගේ වෙබ් බ්‍රවුසර් එකක් තියෙනවා නම් මොකක් හරි මේ වෙබ් බ්‍රවුසර් එකට මේක link වෙයි. පොඩි වෙලාවක් යනවා. ඔයාගේ signal strength එකත් අනුව මේකට පොඩි වෙලාවක් යයි. ඉතින් මේකෙන් ඔයාලට හරියට බලා ගන්න පුළුවන් කොහොමද ඔයාගේ ප්‍රදේශයට වැස්ස වහින්නේ කියන එක පිළිබඳව. හරි මැප් එක ඔයාගේ ෆෝන් එකේ මේ විදිහට ලෝඩ් වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ප්ලේ කරන්න බටන් එකක් තියෙනවා. ඔයා මෙතන ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ
අර බලාගන්න පුළුවන් කොහොමද මේ වැස්ස හැසිරීම ලංකාවට බලපාන කියන එක පිළිබඳ. ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් ඉන්ඩිකේටර් ටික උඩින්ම තියෙනවා. මේවට අදාළව තමයි මේ මැප් එක මේ විදිහට හැසිරීම සිද්ධ වෙන්නේ. ඉතින් මේ මැප් එක හරහා පුළුවන් ඔයාගේ ප්‍රදේශයට කොහොමද ෆෙදේක හැසිරෙන්නේ කියලා බලාගන්න. ඉතින් මම හිතන මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා. මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. මේ වගේ වීඩියෝස් අපේ channel එකේ අපි දිගටම අප්ලෝඩ් කරනවා. ඒ වගේම අපේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න. වීඩියෝ එක like එකක් දාලා යන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක පිළිබඳව මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් හරි එහෙමත් නැත්නම් ඔයාලගේ ෆෝන් එකට මේ app එක ගන්න බැරි නම් හරි එහෙමත් නැත්නම් වෙනත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම comment section එක use කරන්න. comment එකක් දාන්න මම අනිවාර්යයෙන්ම ඔයාලට රිප්ලයි එකක් දානවා. එහෙම නැතුව ඔයාලට මේක රිප්ලයි එකකින් කියලා දෙන්න බැරි නම් මම වීඩියෝ එකක් ඔයාලට අරගෙන එනවා. ඉතින් මේ වගේ ඉන්ටරෙස්ටිං වීඩියෝ එකකින් නැවතත් ඔයාලව හමු වෙන්න බලාපොරොත්තු වෙමින් අදට සමු ගන්නවා. ඔයාලට සුබ දවසක්.